අද 2025 අප්‍රේල් 21 වෙනිදා මීට අවුරුදු 6කට ඉස්සෙල්ලා 2019 අප්‍රේල් 21 වෙනිදා අප මේ සිටින ස්ථානයේ නුදුරින් පිහිටි කටුපිටිය දේවස්ථානය ඇතුළු දේවස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මේ බෝම්බ ප්‍රහාර වලින් විශාල ජීවිත ගණනක් සිය ගණනක් ජීවිත අහිමි වුණා. විශේෂයෙන් මේ අය පාස්කු ඉරුදින දේවමයන්ට සම්බන්ධ වෙමින් සිටි ජනතාව. නමුත් අවුරුදු 6ක කාලයේ ඇතුළත අපි දැක්කා ආණ්ඩු ගණනාවක් මාරු වෙනවා. පරීක්ෂණ කොමිසම් ගණනාවක් පැවැත්වෙනවා. වාර්තා ගණනාවක් නිකුත් වෙනවා. හැබැයි මේ වෙනතෙක් මේ එකම ආණ්ඩුවකටවත් තවම බැරි වුණා ඇත්තටම මේක පිටිපස්සේ හිටියේ කවුද කියලා එළිදරව් කරන්න. ඉතින් ඒ නිසා හැම මේ අවුරුදු 5ක් ඇතුළත 2020 සිට මේ වෙනතෙක් සෑම මාසයකම 21 වෙනි දින මීගොම් පුරවැසික කමිටුව ඇතුළු කණ්ඩායම් මෙම ස්ථානයේ මීගොමේ බාල්දි හන්දිය මේ ප්‍රදේශයේ අමතන්නේ ආමන්ත්‍රණය කරන්නේ මේ ස්ථානයේ ඔවුන්ගේ විරෝධතාවය සහ ඔවුන්ගේ බලපෑම් කිරීම ආණ්ඩුවට පවත්වමින් සිටියා. අදත් එලෙසම 6 වෙනි අවුරුද්ද ආරම්භ වෙනකොටත් මේ ස්ථානයේ එම විරෝධතාවය පැවැත්වුවා. මේ අද විශේෂත්වය තමයි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මේ ස්ථානයට පැමිණියා. එතුමා පැවසුවෙත් මේ පරීක්ෂණ අනිවාර්යෙන් ඉවර කරන්න ඕනේ. මේක ඇත්තටම මේ තරුණයන් කීප දෙනෙකුට විතරක් නෙමෙයි මේ කටයුත්ත කරන්න බෑ. එයාට විතරක් කරන්න බෑ. ඒ නිසා මේක පිටිපස්සේ පිරිසක් ඉන්නවා. මේ අය කවුද කියලා හොයාගන්න ඕනේ කියන එක මේ ආණ්ඩුවේ කරයි කියලා විශ්වාසයක් තියෙනවා කියන එක තමයි කිව්වේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය එළිදරව් කර ගැනීම තමයි අපිට තියෙන එකම මේ අවශ්‍යතාවය. මොකද මේ ප්‍රහාරය මේ මුස්ලිම් තරුණයෝ 7 දෙනෙක්ට පමණක් සංවිධානය කරන්න පුළුවන් මට්ටමක ප්‍රහාරයක් නෙවෙයි. ඒක ඊට වඩා ලොකු සහයෝගයක් තියෙන්න ඕනේ. ඊට වඩා බලගත්ු හස්තයක් ඒක පිටිපස්සේ තියෙන්න ඕනේ. මොකද එහෙම නැතුව ඒ වගේ ලොකුවට කරන්න බෑ. ඒ කියන්නේ මේ තරුණ කොල්ලෝ 7 දෙනෙක් එකතු වෙලා මෙහෙම බෝම්බ ගහන්න එක වෙලාවෙම තැන් 7ක මේව පුපුරවන්න අරෝමව කරන්න ප්‍රශ්නාර්ථ ඉදිරිපත් වෙලා තියෙනවා. සමහර තැන්වල කියවෙනවා මේ ඒ බෝම්බ මේ බැඳගෙන ගිය අය දන්නේ නැහැ කියලා කවුද ඒව පිපිරෙව්වේ කියලා. එයාලා සොයන් පිපිරීමක් කරගන්නවට වඩා පිට කවුරු හරි රිමෝට් එකකින් පිපිරෙව්වද කියන ප්‍රශ්නයක් ගැනත් අහන්න ලැබෙනවා. ඉතින් එහෙමනම් ඒව හරියට විග්‍රහ කරන්න එපා. කවුද ඒක පිටිපස්සේ ඉන්නේ කියලා. ඒතර ඒක පිටිපස්සේ ඉන්න කට්ටිය හොයාගන්න එක තමයි අපේ ඕනෑකම. මොකද අපේ මිනිස්සු 277 දෙනෙක් මේ නැති වුණා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ ලේ මේ පල්ලිවල හැමතැනම විසි වෙලා ගියා. ඉතින් මේ අපේ මේ රට නිදහස ලැබිලා උතුරේ ප්‍රශ්නය ඉවර වෙලා ඒ විදියට ඉවර වෙලා මේ ඇතිවෙච්ච තත්ත්වය තුළ මේ සිදුවෙච්ච දේ ඉතාමත්ම අදහගන්න බැරි තරම් විශාල අපරාධයක්. ඒ නිසා ඒක පිටිපස්සේ හිටියේ කවුද කියන එක හොයා ගැනීම අපි ඔක්කොංගෙම වගකීමක්. ඒ නිසා මේ හැමදෙනාම ඉල්ලන්නේ ඒක තමයි. සමහර මාධ්‍ය ආයතන මේ ඔය ඒගොල්ලන්ගේ අර පරණ වාර්තා අරගෙන තර්ක කරනවා මේක මේ විදේශීය රටකින් මේකට අහවල් අය සම්බන්ධයි කියලා නිගමන දීලා ඉවරයි. දැන් මොනවටද ඕවා අවුස්සන්නේ අරවම කියලා ඒව වහලා තියන්න හදනවා. ඒ වහලා තියන්න හදන්නේ අනිත් අයව ආරක්ෂා කරන්න. ඒකට සම්බන්ධ වෙච්ච නියම කට්ටිය ආරක්ෂා කරන්න තමයි ඒ හංගන්න යන්නේ. ඒ නිසා අපිට ඒවා පිළිගන්න බෑ. අපිට ඕනේ මේක ඇත්තටම කවුද මේක මෙහෙව්වේ? කවුද මේගොල්ලන්ට අවි ආයුධ මේ පුපුරන ද්‍රව්‍ය දුන්නේ? මේගොල්ලන්ට පුහුණුව දුන්නේ කවුද? මේ ඔක්කොම බලන්න ඕනේ. මොකද මේකේ ඉතිහාසයේ යම්කිසි අතීතයක් තියෙනවා මේ ප්‍රශ්නෙට. විශේෂයෙන්ම හමුදා බුද්ධ්‍යංශ සහ
මේ කණ්ඩායම අතර තිබිච්ච සම්බන්ධතාවය. ඒක පැහැදිලි. මොකක්ද ඒ සම්බන්ධතාවය? කවුද ඒ සම්බන්ධතාවය මෙහෙව්වේ? කවුද ඒකට අනුකූලතාවය දැක්ුවේ කියන මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර නැතුව අපිට මේක වහලා දාන්න බෑ. ඒක අපේ තියෙන ප්‍රශ්නේ. අපි දැන් අවුරුදු 5ක් තිස්සේ 60 වතාවකට ආසන්නව හැම මාසෙම 21 වෙනිදා මේ බෝම්බ ප්‍රහාරයේ සාධාරණ සහ යුක්තිය ඉල්ලමින් මෙතන හිට ගන්නවා. දැන් මේ 6 වෙනි අවුරුද්ද. නමුත් අපිට අපි කරන අරගලේ අල්ලගන්න පුළුවන් සෑහීමකටපත් වෙන්න පුළුවන් විසඳුමක් එන්නේ නැහැ. අද ජනාධිපතිතුමා කිව්වා මහා සද්දෙන් ඒ වාර්තාව දුන්නා කියලා CID එකට. මාස 6ක් ගත්තේ ගැනත් අපිට පුදුමයි. මොකටද මේ වාර්තාව? ඒක මේ CIDට දීලා මදි මහජනයාට කියවන්න දෙන්න ඕන. එතකොට තමයි අදහස් ඇවිල්ලා තව තව හොයන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. දැනට මේ ගම්මන් පිල්ලගේ ඉඳලා රනිල් වික්‍රමසිංහලාගේ සරත් වීරසේකරලා ඉඳලා එයාලා අදහසක් ගේන්න හදනවා. මේකේ මහ මොලකාරයා සහරාන් ඒ නිසා හොයලා වැඩක් නැහැ. ඇමරිකාවත් කිව්වා ඕස්ට්‍රේලියාවත් කිව්වා ඒව හොයන්න එපා. මේ නිකන් මහ මොලකාරයක නිර්මාණය කරන්න යනවා කියලා. අපි කියන්නේ මොන තරම් සැකසහිත තියෙන දේවල් මේකේ සිද්ධ වෙනවද? බුද්ධ්‍යංශයේ සහරාන්ලා අතර තිබිච්ච සම්බන්ධතාවය ඒ වගේම ගෝතාබේ රාජපක්ෂ බලයට ආපු ගාම ශානිලාව ඇතුළු පොලිස්කාරයෝ පොලිසියේ නිලධාරීන් මේ පරීක්ෂණ වලට 700 ගණනක් මාරු කරපු එක මේ වගේ සැකසහිත තැන් ගණනාවක් තියෙනවා. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් හොයන්න ඕනේ මේ බෝම්බ ප්‍රහාරයෙන් දේශපාලන වාසිය ගත්තේ කවුද? හරියටම දවස් 5න් බෝම්බ ප්‍රහාරයෙන් දවස් 5කට පස්සේ ගෝතාබේ රාජපක්ෂ ඇවිල්ලා කියනවා මම ජනාධිපති තරඟයට යනවා මම මුස්ලිම් අන්තවාදයේ තුරන් කිරීම සහ ඒ ජාල ඉවර කරන්න කටයුතු කරනවා කියලා. ඒතර අපිට පේනවා වාසිය ගත්තේ එයා. ඒතර අපි කියන්නේ අපක්ෂපාතී පරීක්ෂණ වලින් සැකමුසුතෙන් තියෙනවා. උදාහරණයක් සයිද මරොන්දෝල 2019 අප්‍රේල් 26 බෝම්බ පිපිරීමක් වෙනවා. ඒ පොලිසිය වාර්තා කරනවා 16යි මැරුණේ කියලා. නමුත් ඊට පහුවදා අම්පාරෙන් කියනවා 17ක් කියලා. එතන අර බලාගෙන ඉන්න එක කාන්තාවක් ඇතුල් කරන්න කරන උත්සාහය. ඒ නිසා මේ බුද්ධ්‍යංශයේ තිබිච්ච දේවල් ගැන බලපුවම මේක ඉතා පැහැදිලිව කුමන්ත්‍රණයක් තිබුණා. ඒ කුමන්ත්‍රණය ඔප්පු කර ගන්න ඕන. හැබැයි එකක් අපි කියනවා නීතියට වඩා අපි උත්සාහ කරන්නේ මහජන මතය. අපි දැක්ක ගෝතාබේ රාජපක්ෂ ගෙදරට ගියේ නඩුව අහලා නෙමෙයි මහජන මතයකට මිනිස්සු පාරට ඇවිල්ලා. ඒ ආණ්ඩුව ඒ කැබිනට් එක ඉවර කළේ මිනිස්සු ගුවා අපිට විශ්වාස නැහැ යමල්ලා කියලා. එවැනි වූ මහජන මතයක් ගොඩනැගීම තුළ පමණයි සාධාරණ යුක්තිය ලබා ගන්න පුළුවන්. ඉතින් ආණ්ඩුවටත් අපි කියන්නේ එයා කිව්වත් හිතට යනවා කියලා. නමුත් අපිට එහෙම තේරෙන්නේ නැහැ. හිතට යනවා කියලා යමක් තේරෙන්නේ නැහැ. ඉතින් එයාලගේ සද්ධාවත් භාවය තෝරන්න නම් විජේ වීරගේ මරණෙත් හෙව්වොත් හොඳයි. මොකද ඒක ලංකාවම දන්න රහසක්. ඒතර තමුන් ඒ ගැන අවංකව කැපෙනවායි කියන කාරණේ ආණ්ඩුව ඔප්පු කළ යුතුව තියෙනවා. නැත්තම් කීයක ඉඳලා අර මංගල්‍යයට වගේ ලබන අවුරුද්දේ තව මොකක් හරි කරලා නම් වැඩක් නැහැ. හැබැයි අපි බලාපොරොත්තුවක් තියෙනවා. යමක් කරයි කියලා බලාපොරොත්තුව කඩන්න එපා. මොකද හැම ආණ්ඩුවක්ම හැම දේශපාලන නායකයෙක්ම මේ බලාපොරොත්තු මිනිසුන්ගේ කැඩුවා බොරුදු දෙමින්. අපි ඒ නිසා අත නොහැර මේ සාධාරණ වෙන්තෙක් මේක අල්ලගෙන ඉන්නවා. මේක නූල් බෝලයක් වගේ හැමතැනින්ම ඉතිච්ච දෙයක්. ඉතින් එක එක ලියා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි හිතනවා ඒ ලියා ගැනීමට එයාලට දැන් මම හිතන්නේ අවකාශය ලැබිලා තියෙනවා එක එක තැන්වලින් ඒ ගැට ටික ලියා ගන්න. මම හිතන්නේ ඒ ලියා ගැනීම තුල තමයි මේකට මම හිතන්නේ හරි අපි බලාපොරොත්තු වන දිශාන්තයකට රැගෙන ගිහිල්ලා මේ ව්‍යසනයේ සැලසුම් කරපු මහා මොලකරුවන් නීති හැමෝට ගෙනෙන්නට හැකියාව ලැබෙන්නේ කියන එක අපි විශ්වාස කරනවා. මිනිස්සු අවදි වෙන්නත් ඕන, රජය අවදි කරන්නත් ඕන සහ අපි නිරන්තරයෙන්ම මේක ගැන අවදියෙන් කියන එක කියාපාන. ඒක මොන රජයක් ආවත් අපි කරන්න මම හිතන්නේ මේ කණ්ඩායම බොහොම පැහැදිලිව ඉන්නවා. හේතුව මේක මෙහෙමවත් නොවුනොත් එහෙම මේක අමතක කරන්න ලේසි වෙයි කියලා අපිට හිතනවා. ඒ හින්දා තමයි මම හිතන්නේ අපි මේ කණ්ඩායමක් හැටියට එදා ඉඳන්ම හැම 21 වෙනිදාම හැම මාස 21 වෙනිදාම මේ අවුරුද්දක් පෙරන දවස් විතරක් නෙමෙයි අපි එකතු වෙන්නේ මේ ඔක්කොම කණ්ඩායම එය කාලේ වැලි තලාවට යට නොකර තියන්න සහ අපි අවදියෙන් කියන කතන්දරේ බලධාරීන්ට කියන්න. ඒ නිසා මම හිතන්නේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මෙතන මොකද උනේ කියන කාරණේ සමහරවිට එක එක්කෙනාට තමන්ගේ දේශපාලන අදහස් අනුව විවිධ මත තියෙන්න පුළුවන්.
මේ පිළිබඳව විවිධ අදහස් තියෙන්න පුළුවන්. මේ සියල්ලම නිවැරදි කරගන්න පුළුවන්. කවුද ඇත්තටම සැබෑවටම මේ පිටිපස්සේ හිටියේ? කවුද ඇත්තටම මහ මොලකරුවෝ කියන කාරණේ එළිදරව් වුණොත් පමණයි. ඒ නිසා එසේ වෙනතෙක් විවිධ විවාද රට පුරා ඇති වෙන්න පුළුවන්. නමුත් එසේ කිරීමෙන් මේක යටපත් කරන්න නොදිය යුතුයි කියන එක තමයි මම හිතන්නේ විසුල මාධ්‍ය ජාලය හැටියට අපි විශ්වාස කරන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් මේ ඇත්ත කාරණා එළිදරව් කළ යුතුයි කියන එක තමයි අපි ආණ්ඩුවට කියන්නේ, ආණ්ඩුවට බල කර සිටින්නේ.